ධම්මා CDB සම්මා වායාම සාර පරපුරක හෙට දවස වෙනුවෙන් ජීවිතේ අමාරුම දෙයක් තමයි සැබෑ කල්යාණ මිත්‍රයෙක් හඳුනා ගන්නා බව. ඔබව රකින්න කල්යාණ මිත්‍රයෙක් ළඟ ඔබ දන්නවද වටිනා කරුණු කීපයක් තියෙන්නට ඕන. අමාරුම කාලයක පවා අපිව අත් නොහරින ගතිය අපේ කල්යාණ මිත්‍රයා ළඟ තියෙන්නට ඕන. දුෂ්කරම කාලයක පවා ඔබට දිය යුතු දේවල් මනාකොට දෙන කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕන. අමාරුම දේ අපහසුම දේ ඔබ වෙනුවෙන් ඉවසන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඔබේ ජීවිතේ ඇතැම් රහස් තියෙනවා. ඒ රහස් ඔබේ කල්යාණ මිත්‍රයාට පවසන්නට ඕන. කල්යාණ මිත්‍රයා ඔබේ රහස් මනාව රකින්න කෙනෙක් බවට පත් වෙන්න ඕන. කොයි තරම් දුර්භික්ෂයක් ආවත් ආපදාවක් ආවත් ඔබේ ජීවිතේ නැති බැරිකම අපහසුතාවයන් මේ එකක්වත් මුල් කරගෙන ඔබව තලන්නේ පෙලන්නේ පීඩාවට පත් නොකරන කෙනෙක් බවට සැබෑ කල්යාණ මිත්‍රයෙක් පත් වෙන්නට ඕන. ඒ සැබෑ කල්යාණ මිත්‍රයා තමයි අපේ ජීවිතේහි අපිට රැකවරණය සලසලා දෙන්නේ. ලෞකික ජීවිතයටත් කල්යාණ මිත්‍රයෙකුගේ වටිනාකම මේ විදිහට අපිට වැදගත් වෙනකොට ඔබ දන්නවද ලෝකෝත්තර ජීවිතේ පවා දියුණු කරන්න මිනිස්සෙකුට අවශ්‍ය කරන සාධක අතර වටිනාම සාධකය තමයි කල්යාණ මිත්‍රත්වය. එයයි බුදුරජාණන් වහන්සේද ආධ්‍යාත්මික මගෙහි වඩාත්ම අවශ්‍ය ගුණයක් හැටියට කල්යාණ මිත්‍ර සේවනය කියන කාරණාව අපිට අවධාරණය කළේ. පුළුවන් තරම් ඔබේ ආධ්‍යාත්මයත් ඔබේ ලෞකිකත්වයත් සුරකින සැබෑ සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක් ඔබ ඔබේ කල්යාණ මිත්‍රයා බවට පත් කරගන්න. එය ඔබේ මෙලවත් සසරත් සුවපත් කරගන්නට උපකාර වේවි. හැම දිනාටම තෙරුවන් සරණ වේවා.